සියලු දෙනාම පිළිගන්නවා SL වින්කලයට. අද SL වින්කලෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ජපන් ලේඩීස් බයිසිකල් එක කොහොමද සෙන්ට්‍රල් ඇක්සලේ හරියටම නිවැරදිව සර්විස් කරගන්නේ කියලා. මේක චුට්ටක් අමාරුයි මොකද මේ චේන් කේස් එකේ ඉන්න ගලවන්න ඕනේ. ඉන්න මම පැහැදිලිව කියන්නම්. මුලින්ම මේ මල් අනේ මෙතන තියෙන මල් ඇනේ ගලවලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කප් එක පන්නලා ඉවත් කරගමු. මේ කප් එක පොඩි නිරක් කරේ දාලා ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ පිටිපස්සේ මෙතන මල් ඇනේ ගලවන්න තියෙන්නේ. මේකේ මල් ඇනේ දෙකම ගලවන්න එපා. යට ඇනේ ලාවට බුරු කරාම ඇති. මොකද එහා පැත්තට පොතෙන් රැකට් කෑල්ලකින් ඉන්නේ. ඒක ටිකක් දාගන්න කරදරයි. දෙකම ඇන ගැලවුවොත් අපිට පොතේ අතවත් දාන්න ඉඩ නැති හින්දා කෙනෙක් ගලවලා නිතර බුරු කරාම ඇති. බුරු කරලා ප්ලේට් කෑල්ල වාත් කරාම ඇතුලෙන් තියෙන ප්ලේට් කෑල්ල පල්ලෙහාට වැටෙනවා. දැන් අපිට දෙන්නේ පිටිපස්සේ චූටි චේන් කේස් කෑල්ල ගලවගන්න. ඒකත් මල් ඇනේ තියෙන්නේ. මේ මල් ඇනේ ගලවලා අයින් කරාන් පස්සේ චේන් කේස් කෑල්ල අපිට වෙනම ගලවලා අතට ගත්ත හැකියි. දැන් මම මේ මල් ඇනේ ගලවලා අයින් කළා. ඒ චේන් කේස් කෑල්ලක් ගලවලා අතට ගත්තා. දැන් අපිට ඉස්සරහා වීල් එක පන්නන්න කලින් මෙතන මේ ඩස් කැප් එකක් තියෙනවා. ඒක ගලවලා අයින් කරගන්න ඕනේ. අයින් කරලා 14 බොක්ස් කෑල්ලක් හරි මා ගන්න මේ පුලිය තියෙන්නේ. පුලියෙම තියෙනවා 14. දාලා ඉන්න මෙතන ඇක්සලරේටර් වෙලා තියෙන නේ ගලව ගන්න ඕනේ ඉස්සෙල්ලාම. නට් එක ඊට පස්සේ අපිට තියෙන්නේ පුලිය දාන්න. පුලර් එක දාලා ඉන්න තද කරගන්නයි තියෙන්නේ. පුලර් එක දාලා තද කරද්දී යනවා මතක තියාගන්න. හොඳට පුලර් එක තද කරගන්න ඕනේ. පුලර් එක පුරුණට තිබ්බොත් පුලර් එකේ කොටස අවුත් වෙනවා. ආම් එකේ කොටස අවුත් වෙනවා. ඒක නිසා මම පුලර් හොඳට තද කරගන්න. තද කරද්දී මේක සාමාන්‍යයෙන් ගහලා නම් ගලන්න බෑ. අනිවාර්යෙන් පුලර් එකක් තියෙන්න ඕනේ. පුලර් එක පොඩි ගානක් වගේ එන්නේ. ඉතින් ඔයාලට බයිසිකලයක් තියෙනවා නම් පුලර් එකක් තියාගත්ත පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ රිපෙයාර් එකක් කරගන්න 300 300 වගේ පුලර් එකක් වෙන්නේ. පුලර් එක හොඳට තද කරලා මේ පැත්තේ ස්තු පාට ඇනේ හොඳට තද කරාන් පස්සේ කිසිම කරදරයක් නැතුව පුලර් වල ආයනවා කොක්කිල් එක එළියට. ඒ මුල් ටිකේ ඉතලා චුට්ටක් තද ගතියක් තියෙන ඉන් පස්සේ සහැල්ලුවෙන් ගලවන්න පුළුවන්. අර ඔය කොටු කට්ටරේ හිර වෙලා තියෙන රවුම් එක වගේ නේ ගහලා ගලවන්න බෑ. ඔය ගැහුවොත් කොක්කිල් එක ඇදෙනවා අනිවාර්යෙන්. එහෙනම් පුලර් එකක්ම දාලා ගන්න ඕනේ. ඉන් පස්සේ චේන් එක තියෙනවා නියනක් කර මොකක්ද දාලා පන්න ගන්නවා. කොක්කිල් එක පැත්තෙන් චේන් එක පන්න ගත්තා. පන්න ගත්තාම පස්සේ කොක්කිල් එක අපිට පුලර් එක තද කළාන් පස්සේ නිකම්ම ගලවලා එනවා. අපි ඒකත් අයින් කළා. ඊන් පස්සේ මේක මතක තියාගන්න මෙතන නට් එකක් තියෙනවා. ඒ නට් එක ඉස්සරහට තමයි පුරුල් වෙන්නේ. පිටිපස්සට තමයි තද වෙන්නේ. ඒ නට් එක ඔෂර් ටික ලොකු නට් එකක් තියෙනවා. ඒ නට් එක ගලව ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ නට් එක ඉස්සරහට පුරුල් වෙන්නේ. ඉස්සර පුරුල් කරලා නට් එක ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ නට් එකෙන් තමයි චේන් කේස් එක හයි වෙලා තියෙන්නේ. බ්‍රැකට් කෑලි මුකුත් නැහැ ඉස්සරහට චේන් කේස් එකේ. ඔය නට් එකෙන් තමයි හයිලා හිටින්නේ. ඊට පස්සේ ඉතින් ගලවලා අයින් කරගත්ත හැකි අපිට. පිටිපස්සේ මුකුත් හිර වෙන්න මුකුත් නැහැ ඇදලා චේන් එක පොඩ්ඩක් අර කෙලින් අතල්ලා ඇද්දා නිකම්ම ඒක පැත්තකින් තියාගමු අපි. තියාගෙන ඊට පස්සේ මේ පැත්තේ අර පැත්ත වගේම තමයි ඉතින් ඩස් කැප් එක පෙන්නුවා. පුලර් එකේ 14 බොක්ස් කෑල්ල දාලා නට් එක ගලවලා අයින් කරා.
බස් අර වගේම තමයි පුළුවර එක මතක තියාගන්න මම නැවතත් කියන්නේ මතක තියාගන්න පුළුවර එක හොඳට තද වෙන්න ඕනේ. මොකද නැත්නම් පුළුවර එක සවුත් වෙනවා. ආම් එක සවුත් වෙනවා පොට සවුත් වුණොත් ආම් එක ගලව ගන්නත් අමාරුයි. මේ විදිහට අපි ආම් එක පුළුවර කරලා කරවගත්තා. ගලවලා මේ පැත්තේ කප් එකත් අපි ගලව ගන්න ඕනේ. මේකත් ඉස්සරහටම තමයි බුරුල් වෙන්නේ. පස්සට තද වෙන්නේ. මම මේ හැමදේම එකිනෙකට පැහැදිලි කරන්නේ නොදන්න කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නිසායි. ඊපස්සේ ඉස්සරහට කරින් ගලවන්න නැති ඉන්න අපිට එකත් කප් එකත් ගලවගත්තා. බෝල් ටිකත් ගන්න ඇක්සලරේටර් අරගෙන මේක මේ රේසර් වල්ලු වගේ දාලා තිබ්බේ වල්ලු ටික කැල්ලා. දැන් මම නැවත වල්ලු නම් දාන්නේ මම බෝල් තමයි දාන්නේ. මොකද වල්ලු වලට හබ් එක කපෙන වැඩි. සාමාන්‍ය බෝල් තමයි හරියන්නේ. ඒවට ඕට එන්නේ ගොඩක්ම ඉතින් අලුතෙන් එන්නේ කොහොම එන්නේ ගොඩක්ම වල්ලු තමයි ලේසියට. ඒකට හබ් එක කැපෙන වැඩි වලල්ලට. මේ පැත්තේ කප් එකත් එහෙම හොඳයි ගලවන්නේ ඉස්සරහටමයි. මේ පැත්තේ තව මොඩල් එකක් තියෙනවා කප් දාතියක් තියෙනවා. ඒක නම් ස්පෙන්ඩරෙන් අපිට ගැලවෙන්නේ හැකි. මේක නම් කට්ට දින්න අපිට මොකක් හරි නීනක් හරි කපල කට්ටක් හරි ගහලා තමයි ගලවන්න වෙන්නේ. මේ පැත්තේ අපේ මම ගලවගත්තා. මේ පැත්තේ රේසර් වල්ලු කැල්ලලා තියෙන්නේ. ඊපස්සේ කෑලි ටික හොඳට භූමි දිහා දාලා හොදගන්න ඕනේ. පරණ බ්‍රෂ් එකක් අරගෙන හොඳට හොදගෙන ඉවරලා ඊපස්සේ ටැප් එකට වතුර පාර ප්‍රෙෂර් කරලා කෑලි ටික ඔක්කොම හොඳට හොදගන්න. යකඩ කුඩු එහෙම තියෙනවා ඒවා ඔක්කොම යන්න. දැන් මම කෑලි ටික හොදගෙන ආවා. හොඳට කෑලි ටික වතුර ටික යන්න අනිවාර්යෙන් හොඳට පීලා ගන්න ඕනේ. මොකද වතුර බින්දුවක් කර තිබිලා අපි ඔක හයි කරොත් එහෙම අනිවාර්යෙන් ඒ වතුර බින්දුව ඔතන තියෙන දක්වා සද්දයක් එනවා ටට්ටක් ගාලා. බෝල පුපුරනවා. එහෙනම් වතුර තියෙන හිටින්න බෑ ඇතුලේ. හොඳට වතුර ටික යන්න පීලා ගන්න. පීලා ගන්න අපි බලමු ග්‍රීස් කරන්න. කෑලි පීදාදී පොඩ්ඩක් බලන්න වටේ මත ගාලා කප් එක ඇතුලේ සුදු පාටලා තියෙන කප් එක ඇතුලේ මේ සුදු පාටලා තියෙන තැන බලන්න කානුවගේ ගොඩාක් කැරලා කියලා බලන්න. කානුවගේ ගොඩාක්ම හැරලා නම් අනිවාර්යෙන් කප් සෙට් එක මාරු කරන්න ඕනේ. ඇක්සලෙත් එහෙම ඇක්සලෙත් බෝල ටික දුවන තැන සුදු පාටලා තියෙන්නේ. ඒ සුදු පාටලා තියෙන තැන ගොඩාක්ම ලවුමට වල කැපිලා නම් ඒක තැන මාරු කරන සාමාන්‍ය චුට්ටක් කැපෙන්න ප්‍රශ්නයක් නැහැ. අලු බෝල ටිකක් දාලා ඒ ඇක්සලේ අප්සෙට් වෙන කාලයක් දුවන්න පුළුවන්. හදිසියෙ ගොඩාක්ම ජඹුට වල හැරලා නම් වැඩක් නෑ දාන්න එපා. අනිවාර්යෙන් ඇක්සලේ කැපිලා නම් වල හැරලා නම් කප් එකේ හරි ඒවා මාරු කරන්න ඕනේ අනිවාර්යෙන්. ඔය ගොඩක්ම මේක වෙන්න හේතුව තමයි ග්‍රීස් නැතුව බෙද්දාම තමයි ඔය දේ වෙන්නේ. එහෙනම් නෝන දාම් බලන්න දැන් මේකේ සුදු පාටලා තිබ්බට සාමාන්‍ය සූට් ගානක් කැපිලා තියෙන්නේ මහ ලොකුට කැපිලා නැහැ. තව දුවන්න පුළුවන් සෑහෙන කාලයක්. ඊපස්සේ ඉස්සෙල්ලාම බෝල් ටික දාන්න කලින් කප් එක වටේ හොඳට ග්‍රීස් ටිකක් ගාගන්න. ගාගෙන ඉන්න අපි බෝල් ටික දාගන්න තියෙන්නේ. බෝල දාද්දි මේ එක පැත්තකට බෝල 11ක් එනවා. එක කප් එකකට 11යි. එහා පැත්තේ කප් එකකට 11යි. අනිවාර්යෙන් එක කප් එකකට බෝල 11ක් අනිවාර්යෙන් වැටෙනවා. කප් දෙකටම බෝල 22යි එන්නේ. එක පැත්තකට 11ක් අනිවාර්යෙන් එනවා. 11ට වඩා අඩුවෙන් දාන්න එපා. වැඩියෙන් නම් දාන්න බෑ කොහොමද 11 ගානට වැටෙන්නේ. අඩුවෙන් දාන්න එපා බෝලයක්වත්. ගානට බෝල 11ක් දාන්න එක පැත්තකට. බෝල ටිකක් බලන්න ඕගොල්ලෝ පන්න බෝල් ටික බලන්න හොඳයි කියලා. ඒක බෝල පන්න දේ බලන්න ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන් ඒ බෝල් ටික මාරු කරලා බෝල් ටිකක් දාන්න.
ඕල පළදිලා එහෙම ඩැමේජ් වෙලා නැත්තම් ඒ බෝල්ට් එක කමන්නේ නැහැ. ඊට පස්සේ බෝල්ට් එක අයින් කරලා ඊට පස්සේ බෝල ගන්නට 11ක් වැල්ලා දිනවා වටේටම. ඊට පස්සේ කරන් තියෙන්නේ උඩින් හොඳට ග්‍රීස් පාරක් ගහගන්න ඕනේ අපි. ඊට පස්සේ උඩින් හොඳට ටිකක් දැනෙන ග්‍රීස් ටිකක් ගාගන්න. බෝල්ට් එක හොඳට ගෑවෙන විදියට වටේට හොඳට කාන වටේට හොඳ ග්‍රීස් ටිකක් ගන්න උඩින්. ගාලා මේ විතරත් අනිවාර්යයෙන්ම හොඳට සුද්ධ කරගන්න ඇතුළ මූදේ ටිකක් දාලා ඇතුළ හොඳට පීදාගන්න. පීදාන පොටවල් ටිකටත් රස්යක් දාලා ඇතුළ හොඳට පීදාගන්න. පීදාලා ඒ ටිකත් පීදාලා ඊට පස්සේ ග්‍රීස් පාරක් ගන්නකම් ෆ්‍රේම් එක ඇතුළට ග්‍රීස් පාරක් ගාලා පොටරත් අපි තද කරන පොටරත් අනිවාර්යෙන් ග්‍රීස් ටිකක් ගාගන්න දෙපැත්තෙන්ම. දැන් අපි තද කරන්නේ නැහැ. පිටිපස්සට තමයි තද වෙන්නේ. ඉස්සරහට නම් කරුකල පිටිපස්සට තමයි තද වෙන්නේ. ඒක චුට්ටක් මතක තියාගන්න. මොකද මේකේ පිට පොට සවුත්තු කරගන්න එපා. ෆ්‍රේම් එකේ පොට සවුත්තු වුණොත් වැඩක් නැහැ. අන්න ඔය මුල් ටික නම් ඉතින් අඩුවෙන් තද කරගත්ත හැකි අපිට. ඊට පස්සේ ටික මේ පැත්ත අපි හොඳට තද කරගන්න ඕනේ. මොකද මේ පැත්තෙන් අපි ඇක්සලේ ඇඩ්ජස්ට් කරගන්නේ එහා පැත්තෙන්. මේ පැත්තෙන් අපි ෆ්‍රේම් තද කරගන්නවා. එහා පැත්තෙන් තමයි අපිට ඇක්සලේ හෙල්ලෙනවා ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. මේ පැත්තෙන් අපිට ෆ්‍රේම් ටයිට් කරගන්න තියෙන්නේ. මේ ඇක්සලෙත් පොඩ්ඩක් බලන්න එක පැත්තක් තියෙනවා නූල් ගණන් දිගයි. ඒ හින්දා අනිවාර්යෙන් හැමතිස්සෙම මතක තියාගන්න දිග පැත්ත තමයි කොක්කිල් එක පැත්තට එන්නේ. කියන්නේ පදින පැත්තට දකුණු පැත්තට එන්නේ. දකුණු පැත්තට තමයි දිග පැත්ත එන්නේ. වම් අත පැත්තට තමයි කොට පැත්ත එන්නේ. එහෙනම් ඒකත් හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්. ඇක්සලේ දිග පැත්ත තමයි නිතරම වීල් එක තියෙන පැත්තට දාන්නේ. කොට පැත්ත තමයි තනි ආම් එක තියෙන පැත්තට දාන්නේ. ඒකත් දාලා ඒ කප් එකක් දාලා මම හොඳට හිර කරගත්තා. දැන් හිල්ලෙන්න මොකුත් තරමේ මොකුත් නැහැ. දැන් පොඩ්ඩක් කම්බෙනවා චුට්ටක්. සැහැල්ලුවෙන් කරගෙන යන්න කියලා බලන්න. ගොඩාක් තද කතින කරගෙන චුට්ටක් පුරු කරගන්න. ඇක්සලේ හෙල්ලෙන්න තියෙන ගන්නට තද කරගන්නත් ඕනේ. ඔක තද වෙන්නත් බෑ පුරුල් වෙන්නත් බෑ. සැහැල්ලුවෙන් ඇක්සලේ කරගන්නත් ඕනේ. ඒ පැත්තත් වැඩි අවසන්. සැහැල්ලුවෙන් දැන් කරගෙන අවුලක් නැහැ. හෙල්ලෙන්න කරන්නේ මොකුත් නැහැ. මේ පැත්ත ආම් එක මේ කොටු ආම් එකනේ තියෙන්නේ. ආම් එක දාගෙන තුලට පොඩ්ඩක් මිටියෙන් තට්ටුවක් දාගන්න ඕනේ. පොඩ්ඩක් ආම් එක හිර වෙන්න. එතකොට හිර වෙන්න තට්ටුවක් දාගත්ත මිටියෙන් දාලා රෝකේ 14 නට් එක ගලවපු 14 නට් එක 14 බොක්ස් කරලා දාලා හොඳට තද කරගන්න ඕනේ. නට් එක තද කරද්දි හොඳට තද කරගන්න නැත්නම් බුරුල් වෙනවා පදිද්දී. දාලා මතක් කරලා අනිවාර්යෙන් උතන නට් එක තද කරලා පස්සේ අනිවාර්යෙන් අර ඩස් කැප් එක අනිවාර්යෙන් ගහන්න. නැත්නම් උකට වතුරේ දූවිලි හැම ගියන් පස්සේ වතුර යන්නේ හිර වුණාන් පස්සේ ගලවන්න බෑ. හරි අමාරුයි වතුර හැම ගිහලා හිර වුණාන් පස්සේ.
බස් මේ පැත්තේ ආච්චියෙන් ගේස් එක කෙලින් අල්ලවිල්ලා අපි දාගමු. ඉතින් අර කප් එක ඇතුළට දාගත්තා චේන් ගේස් එක. දාලා මෙතනට අර අපි ගලවපු නට් එක තියෙනවනේ. ඒ නට් එක දාගන්න ඕනේ. මේ නට් එකෙන් තමයි ඔක හිර වෙලා තියෙන චේන් ගේස් එක. ඉස්සරහට මම කලින් කිව්වා වගේ බ්‍රැකට් කැලේ මොකුත් නැහැ. ඒ හින්දා උතන ওই නට් එකෙන් තමයි චේන් ගේස් එක තද වෙන්නේ. ඒකත් හොඳට ටයිප් වෙන්න තද කරගමු අපි. දැන් චේන් එක අපි එක්සලේ ඇතුලෙන් තියාගමු ඔය ආකාරයෙන්. ඊට පස්සේ කොක්කෙල් එක අරගෙන මේ අතර කෙලින් ඒ පැත්තේ ආ මේ කෙලින් අල්ලලා මේ පැත්තේ ආ මේ කෙලින් අතර දෙකම තියාගන්න ඕනම. ඔය දැන් මම තියලා තියෙන ආකාරයටම තියාගන්න ලස්සන කෙලින්. තියලා චේන් එක නීනක් හරි මොකක් හරි දාලා තුනේ චේන් එක කොක්කෙල් එකට අපි පටලවා ගන්න ඕනේ. පටලවාගෙන ඉවරලා එහා පැත්තට වගේ මිටින් මේ පැත්තට තට්ටුවක් දාලා මේක අන්නේ බලන්න තනි කෙලින්ද කියලා. තට්ටුවක් දාලා 14 වෙනි දාලා බොක්ස් ගානෙන් තද කර ගන්නවා. දාලා අනිවාර්යයෙන්ම ටස්කේප් එක නම් මතක් කරලම ගන්න නැත්නම් අයි ගලවන්න ගියන් පස්සේ හොඳ පණ යනවා. ගලවන්න බැහැ ලේසියෙන් ඔක. ඊට පස්සේ මෙතන කප් එකක් තියෙනවා. මෙතන කප් එක ගන්නට බලන්න බැලන්ස් කරලා දාගන්න. මෙතන මේ තවුව තියෙන තැනයි මෙතන නට් එක එනේ යවුවෙන් තවුව තියෙන තැනයි දෙකම එක හා සමාන වෙන්න ඕනේ. දාලා කප් එක ගන්නට ලොක් වෙන්න හිරගෙන දාගන්න ලොක් දෙක දාගෙන ඉවරලා එතන මල්ලණි දාලා තද කරගන්න ඕනේ. මම එතන පොඩ්ඩක් අර බැලන්ස් කරලා හදාගත්තා. දැන් මල්ලණි එතන දාලා හොඳට තද කරගන්න. ඉස්සරහ වෙන රටිසෙට් එක නම් අවසන්. දැන් ඉතින් ඊට පස්සේ මෙතන බ්‍රැකට් කෑල්ල මේකත් අර ඇතුලෙන් එන බ්‍රැකට් කෑල්ලක් ඒ කෑල්ල උස්සලා ගන්නට එන්නේ තවුවට තියලා මේ පැත්තේ මල්ලෙන් තද කරගන්න පුළුවන්. එහා පැත්තෙන් අත් දානම හොඳ නීලක් කර මොකක්ද දාලා එතනට අල්ලගන්න පුළුවන්. ඒක ඔයාලට තේරෙයි ඒක ගැලුවාන් පස්සේ. යට මල්ලෙන් මම බුරු කරන එකත් තද කරගන්න හොඳට. යන දෙකකින් පස්සේ හොඳට තද කරගත්තාන් පස්සේ පිටිපස්සෙත් අපි ගැලවෙන තව පොඩි කෑල්ල මේ පැත්ත තමයි මේ පැත්ත තමයි පිටිපස්සට එන්නේ. එහා පැත්තට මේ පැත්තේ මේ පැත්තට එන්නේ. මේ යටක කාණු කෑල්ල තමයි යට චින් කෑස් ඇතුළට යන්නේ. ඒකත් ගන්නට හිර වෙන්න දාගන්න. දාගෙන කුඩත් මල්ලන යන චූටි මල්ලන තියෙන එකක් දාලා තද කරගන්න. එහෙම දාලා තද කරගන්න. දැන් ඉතින් ආයෙත් ඔක්කොම ටික හරි. දැන් තව සත්‍යයට තියෙනවා. අන්න ටික ඔක්කොම හරියට බ්‍රැකට් ටික තදලා නම් ගානට කැලේ ටික සෙට් වුණා. කිසිම හිල්ලිලා සද්දයක් වන්නේ නැහැ පදෙද්දිය. දැන් ඔක්කොම කම්ප්ලීට්. දැන් කිසිම කරදරයක් නැහැ. නිකන් ලස්සනට ඇක්සල් එක ග්‍රීස් කරලා ඉවරව වගේ මාස 3කට සැරයක් හරි වගේ ග්‍රීස් කරගන්න ඕන. ඔය කැලේ වලින් සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. අපේ වැරද්ද තියෙන ගොඩක්ම ඕවා ග්‍රීස් කරන්න නැහැනේ. ඔහේ හිල්ලි පදිනවා. ඉතින් ඊන් පස්සේ ඇක්සල් ඔක්කොම කැපෙනවා. ඒ හින්දා නිතරම මතක තියාගන්න මාසෙට 6කට 3කට සැරයක්වත් අඩුම තරමේ ඔයගේ දෙයක් ගලවලා උඩ ග්‍රීස් පාරක් ගහගන්න. ඒතර ඔය කාලයක් අනිවාර්යෙන් පදින්න පුළුවන්. එහෙනම් අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. අපහසු තැනක් තියෙනවා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝ අදහස. ඉතින් නැත්තම් මොනවද අවශ්‍ය වීඩියෝ එකක් තියෙනවා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. සබ් බටන් එක අනිවාර්යෙන් ඔබාලයන් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ